සුබ උදෑසනක් සියලු දෙනාටම. ඔයාලට මේ වීඩියෝ කරන්න මූලිකම හේතුව මොකද මම ඇවිල්ලා දැන් අවුරුදු 5ක් විතර යනවා ගුවිතැන් ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඉස්ලාමිකව තමයි මේ ගුවිතැන් ශේෂ්ත්‍රය තෝරගත්තේ. ඉතින් මේකෙදී මම එකපාරක් බටු වගාව කරා මම අසාර්ථක වුණා. ඊට පස්සේ මේ වගාවත් දැන්ට මේ තියෙන මගේ වගාවත් ඇවිල්ලා එක මලක්වත් නැතුව ගියා මට තුන්වෙනි අදීරේදී. ඒ කියන්නේ පළවෙනි මුරේ තිබ්බ දෙවෙනි මුරේ තුන්වෙනි මුරේ යද්දි මලක්වත් ගෙඩියක්වත් මේ කෑල්ලේ තිබ්බේ නැහැ. ඊට පස්සේ මේ ලෝරන්ස් කියන මෙන්න මේ තෙල් එක මම මේක මුලින් වීඩියෝ මම ඔයාලා මගේ page එක බලන්න උපුල් රත්නායක නේ ඒකේ තියෙන මම සම්පූර්ණම දාලා දෛනිකව මෙන්න මේ දියර පොහොර එක තමයි මගේ ජීවිතේ ගොඩ දැම්මේ. පැහැදිලිද? ඔයාලත් අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් කියන්න මේක ඊටාම පැහැදිලි හොඳ එකක්. ඒ හොඳයි කියලා මම කියන්නේ කිව්ව පළියෙන් නෙමෙයි මම කියන්නේ මගේ වීඩියෝස් බලන්න කියලා මම නිතර දිගින් දිගට ඔයාලට කියන උපුල් රත්නායක කියන page එකේ තියෙනවා මේ Facebook එකේ. ඒක මම දෛනිකව මේ තෙල් එක ගහලා අප්ඩේට් දීලා තියෙනවා. ඉතින් මේකේ මලක්වත් නොතිබ්බ කෑල්ලේ බටු වගාවේ ඔයාලා කියන්නේ මේක ඉතාම සාර්ථක ලෙස මට දින කොහොමද 30ක් වගේ යන කාලයක් ඇතුළත ලස්සන මල් සෙට් එකක් මෙයා මට ලබා දුන්නා. ඉතින් මේකෙන් මම බලාපොරොත්තු වෙන දේ තමයි දියර පොහොර මම වර්ග කිහිපයක් මේකට යොදලා තියෙනවා. ඒ ක්‍රිමිනාශක යදුවා කියන හැම දියර පොහොර එකක්ම යදුවා. නමුත් මම අසාර්ථකයි කියන දේ මට ඒ දවස්වල තේරුණා. නමුත් මේ තෙල් එක මේ දියර පොහොර එකක් මේක මට හඳුන්වලා දුන්නා. ඒ කට්ටිය කිව්වට පස්සේ ඒ කට්ටිය මං විශ්වාස කරේ නැහැ. ඊට පස්සේ යාළුම ශේෂ්ත්‍රයට ආවා. ඇවිල්ලා මට උපදෙස් දුන්නා මෙහෙම කරන්න මෙන්න මේකයි වෙන්න ඕනේ කියලා. ඒ උපදෙස් හරහා තමයි මම මේ දියර පොහොර එක යෙදුවේ. ඉතින් මේ දියර පොහොර එක ගොවි මහත්තුරු ඉන්නවා නම් ඔය කට්ටිය අනිවාර්යෙන් භාවිතා කරලා බලන්න. බය නැතුව මම 100 200ක් ඔය කට්ටියට මේක මම සුවර් කරනවා. සුවර් කරලා කියන්නේ මේක ඒ තරම් වටිනා කියන දියර පොහොර එකක්. මේක අපිට මේ ප්‍රොමෝට් කරා කියලා අපිට ඇති ලාභයක් නැහැ. නමුත් මේ මොකද හේතුව හොඳ දේ අපි හොඳ විදියට දෙන්න ඕනේ. ඒකයි අවශ්‍යතාවය තියෙන්නේ. මොකද මං විතරක් ශේෂ්ත්‍රයක් කර වගාවක් කරා යනවත් නෙමෙයි තවත් අසරණ වෙච්ච ගොවි මහත්තුරු ඉන්න පුළුවන් අපේ ලංකාව තුල ගොවි බිම් වල. ඉතින් ඒ කට්ටිය තමයි මම කියන්නේ මේක ඕ කට්ටිය එකපාරක් පාවිච්චි කරලා බලන්න. මේක හැම වගාවකටම හොඳයි. මම මෑකරල් වලටත් ගෙහුවා. දැන්ටත් මෑකරල් වගාව මම කරා යනවා. ඒකට දිගින් දිගට මම මේක විතර දියර පොහොරක් වශයෙන් කිසිම දෙයක් යොදන්නේ නැහැ. මේක තමයි මේ ලෝරන්ස් ලගේ ලෝරන්ස් කම්පැනියෙන් ගහන මෙන්න මේ දියර පොහොර එක තමයි මම දිගින් දිගට මගේ වගාවන් වලට මම යොදන්නේ. ඉතින් මේක ඇත්තටම සාර්ථකයි. මේකෙන් කුමි විකර්ෂකයක් සිද්ධ වෙනවා. මොකද දැන් මං ඉස්සර ගැහුවේ මුලින් ගිය පාර කරනකොට දින 5න් 5ට බටු වලට ගියා. දැන් මං තෙල් ගහන්නේ තැල දින 10යි 9ත් අතර වගේ කාලයක් අතර තමයි මම මේ කුමිනාශක යොදන්නේ. මොකද හේතුව මේකෙන් කුමි විකර්ෂකයක සිද්ධ වෙනවා. ඒක නෑ කියන්න බෑ කාටවත්. ඒක පැහැදිලිව මම අත්දැක බලපු දේවල්. මොකද මගේ page එක බලනකොට මම බොරු කියනවා නම් ගහේ මල් හැදිච්ච නැතුව තිබිලා මල් හැදෙන එකේ ඉඳලා ගෙඩි පළදාවත් සම්පූර්ණ මම දීලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්නේ මොකද තවත් අසරණ වෙච්ච ගොවි මහත්තයෙක් ඉන්නවා නම් මෙන්න මේ බ්‍රෑන්ඩ් එක මේක හොඳට බලා ගන්න. මේක අරගෙන ඔය කට්ටිය එකපාරක් පාවිච්චි කරලා බලන්න. දැන් ඔයාලට යම්කිසි මිලක් යයි ඉතින් මිල ගියාට අරවට වඩා සාපේක්ෂව මිල අඩුයි. මිල ගියත් කමන්නේ අපි කොහොමත් වියදම් කරන එකනේ ගොවි මහත්තුරු. ඉතින් එකපාරක් මේක ඔය කට්ටිය පාවිච්චි කරලා බලන්න. බල්ලිවල ඔය කට්ටිය තීරණය ගන්න හොඳයිද නැද්ද කියන මට නම් 100 200ක් හොඳයි. ඒකයි මම රෙකමන්ඩ් කරන්නේ. නැත්තම් මට මේක රෙකමන්ඩ් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ බලන්න දැන් තුලත් මේ ගෙඩි මේක මගේ මේ පාර මේ දැන් මේ අරගත්තෙත් මයි පාර කුණාටුවට ඇවිල්ලා මේ ආපු ගම් වතුරට මේක සම්පූර්ණ ඇත්තරම නැතුණු බටු කෑල්ලක්. නමුත් මේකෙන් පොහොර දැම්මේ නෑ මම මේකට. මුලින් දාපු පොහොර තමයි තියෙන්නේ. තෙල් එක ගියා. ඒත් ඊට අමතරව මේකෙන් තමයි මම මේ බටු කෑල්ල නැවත මේ තත්තර ගන්න. නැත්තම් ගස් සියල්ලම පෙරලා ගලවලා දාන්න ඕන තත්ත්වෙන් තිබ්බ බටු කෑල්ල දැන් යන්තම් ආයෙ මේන්ටේන් කරගෙන යනවා. ඉතින් මගේ යාළුවනේ ඔයාලටත් මම කියන්නේ මෙන්න මේ දියර පොහොර එක ඔකට පාවිච්චි කරන්න. මේක ඔකට අරගෙන බලන්න බල්ලිවලා ඔකට දෙපාරක් යොදන්නකෝ. මම කියනවා දෙපාරක් යොදන්න. දෙපාරක් යොදලා ඒක සාර්ථකත්වයේ තිබ්බේ නැත්තම් මටම රින් කරන් එන්න ඇවිල්ලා මටම කතා කරනවා. මේ page එක තියෙනවා. ඒක ඇවිල්ලා බලන්න. බල්ලා මටම කතා කරලා කියන්නේ ඒක අසාර්ථකයි කියන්නේ. මොකද මට 100 200ක් මේක ෂුවර්. එහෙනම් ওই මහත්තුන ඔකට්ටියක් භාවිතා කරන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඉල්ලන්න. ඔයලා අරගෙන ඇවිල්ලා ගහන්න ඒත් පාඩු නැහැ. ඉතින් එහෙනම් අදට සමු ගන්න ඔය සියලු දෙනාටම ජය වේවා.